ඉතින් හැමෝටම වාසනාවන්ත දවසක් වේවා. ඉතින් ඔන්න අපි දැන් සෙකන්ඩ් වීඩියෝ එක පටන් ගන්නවා. අපි දැන් මාතර ඉඳන් ආවේ. දැන් අපි යන්නේ මිරිස්සට. දැන් වීඩියෝ එක පටන් ගන්න තල්ලාරමේ ඉඳන්. ඉතින් තල්ලාරමේ DPMC ගාව ඉඳන් අපි යනවා දැන් මිරිස්සට. මාතර දකුණේ එනවා නම් බලන්න ඕනම තැනක් තමයි මේ මිරිස්සේ කොකනට් හිල් එක. සහ අපි දැන් තේර කලින් ගියපු තල්ලාරම බීච් එක. ඉතින් අපි බලමු වීඩියෝ එක බලගෙන යමු. අපි ඉන්නේ මිරිස්සේ. දැන් මේ තියෙන්නේ කොකනට් හිලට යන පාර. මිරිස්සේ වෙන මේ හරියට තමයි යන්න තියෙන්නේ. ඕනට එතකොට මිරිස්සේ දැන් මේ පිළිදෙන ගාන මෙතන දෙන කොකනට් හිල් පාර. ඉතින් යන්න තියෙන දුර පොඩක් ඇතුලට යන්න ඕනේ. අන්න යනවා. එතන මුලට යන්න තියෙන්නේ එතන පහුවෙන් යන බලලා. වාහනේ තව ටික ඉවර එන්න ඕන. ඉස්සරහට මෙතන මෙහෙම යන්න ඕපන් කිව්වේ නෑ. මේ අපේ පරණ වීඩියෝස් වල එහෙම ඇති. අර කලින් TikTok එකේ ඇති බල්ලෙක් අපේ පස්සෙන් එනවා මේ හරි පස්සේ. ප්‍රසිද්ධියක් කරනවා. පරිසරයක් ගහලා තියෙනවා. ඉස්සරහට වටයක් ගහගෙන යනවා. මෙතන තමයි කොකනට් හිල් මේ තියෙන මැදින් බෙදලා කලින් අර 2022 ප්‍රශ්නයක් වුණේ මේ මැදින් දෙකට බෙදලා තමයි. කලින් ඊට වඩා ජස් තිබ්බා. දැන් වෙනස් වෙලා තියෙනවා. නමුත් කොහොමද සංචාරක තියෙනවා. වෙලා වැටුණානේ. ඉතින් ඔන්න අපි කොකනට් හිල් බලලා යන ගමන් ඉන්නේ. මම කාලයකට කලින් මෙහෙට එනකොට මෙතන මාරම ලස්සන තැනක්. දැන්
ඇත්තට අපිට ඒකට මොකුත් කියන්න බෑ. ඒක පෞද්ගලික ඉඩමක් නිසා යාලා වෙනම හොටෙල් එකක් දාගෙන ටික වෙන් කරන් ඉන්නවා. 2019 ආවා ලස්සන සින්දුවක් 19 නෙවෙයි 2020. ඒක අපේ ඉරාජ් අයියාගේ සින්දුවක්. ඒකෙන් පස්සේ සෝන් එකක් ආව ලස්සන එකක්. නිර්දෙනදි කියලා. ඉතින් ඒ සෝන් එකෙන් පස්සේ ගොඩක් ජනප්‍රිය වෙච්ච නිසා කියලා මට හිතෙනවා Blue Beach Island එකට මෙහෙම වුණේ. නමුත් කොහොම හරි දැනටත් අපිට ලස්සන සංචාරක පාරාදීසයේ මිනිස්සුන්ට බලන්න දැනටත් ඕපන් තියෙනවා. දැන් පොඩ්ඩක් පොල් ගස් අඩුයි. ඉතින් පාට මොකද හිතන්නේ? ඒක ලස්සනද? ඔයා බලාපොරොත්තු වෙච්ච ලස්සන තිබුණාද? ලස්සනයි. එනකොට මේ අර වෙනද ඒ දවස්වල දිච්ච ෆොටෝස් අනම් මන වීඩියෝස් ඒ වගේ තිබිච්ච ලස්සන නම් නෑ තිබුණා. ඒ ලස්සන ටිකක් අඩු වෙනවා. ඒක තමයි. ඉතින් අපි බලමු ඉස්සරහට ආයෙත් මේ තැන මේ විදිහට අපි සමහර විට රජය හෝ කවුරු හෝ මෙලියත් වෙලා මේක විසඳාවි. මොකද මේ ශ්‍රී ලංකාවට වැඩිපුර ආදායම වෙන ශේෂ්ත්‍රයක් තමයි $10 විදේශ ආදායම වෙන ශේෂ්ත්‍රයක් තමයි සංචාරක. ඉතින් සංචාරක ශේෂ්ත්‍රයේ මාතර දිස්ත්‍රික්කය කියන්නේ මාතර දිස්ත්‍රික්කයේ මිරිස්ස කියන්නේ ප්‍රබල තැනක්. ඉතින් ඒ ප්‍රබල තැන වැදගත් ස්ථානයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක රැක ගන්න එක අපි කාගෙත් යුතුකමක්. ඒක රජයේ හෝ පෞද්ගලික අය වේවා. ඒ ලස්සන රැකගෙන කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝටම තෙරුවන් සරණයි, ජය වේවා. Bye bye.